සුබ දවසක් සියලු දෙනාටම. මේ වෙද්දී ඇමරිකාව, චීනය, රුසියාව, යුක්‍රේනය, යුරෝපය ඇතුළු රටවල් රැසක මේ වෙද්දී ගෝලීය සංවාද ඇතිවීම පවතිනවා. ඒ අතරතුර ඇමරිකාව විසින් යුක්‍රේන යුද්ධයේ හේතුවෙන් ඇමරිකාව තුළට පලා ලක්ෂ 2කට අධික යුක්‍රේන සරණාගතයන් සඳහා ඇමරිකාවේ විසීමට ලබා දුන් සරණාගත බලපත්‍රයන් අවලං කිරීමට මේ වෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. මෙයට හේතු වී ඇත්තේ කුමක්ද කියලා විදේශ මාධ්‍ය ගැන හොයලා බලද්දී විදේශ මාධ්‍ය මොනවද සඳහන් කරන්නේ කියලා හොයලා බලද්දී ඊට හේතු වෙන්නේ සෙලන්ස්කීගේ හමුවෙන් පස්සේ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙලන්ස්කීගේ හමුව සිදුනා පසුගියදා ඒ හමුවෙන් පස්සේ සෙලන්ස්කී විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකන් රජය සහ ඇමරිකන් ජනතාව වෙත දැක්වූ කිසිදු තැකීමක් නැති ස්වභාවය සහ කිසි ගෞරවයක් නොමැති ස්වභාවය හේතුවෙන් සෙලන්ස්කී නැවත පිටව ගියා. ඒකත් එක්ක ට්‍රම්ප්ට විරෝධතා ඇති වුණා සමහර ප්‍රාන්තවල. එහිදී යුක්‍රේනයේ සරණාගතීන් මේ සඳහා හවුල් ඇති බවට දායකත්ව ලබා දී ඇති බවට මේදී තොරතුරු ලැබිලා තිනවා. ඒ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාව විසින් යුක්‍රේන සරණාගත සඳහා ලබා දුන් తాවකාලික සරණාගත බලපත්‍රයන් අවලං කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. තව මේ වෙද්දී පවතිනවා තීව්‍ර යුද්ධයක්. ඔයාලා දන්නවා ඇති මේ වෙද්දී මෙක්සිකෝව, චීනය, කැනඩාව වෙත ඇමරිකාව විසින් සම්බාධක ස්වභාවය ඒවා ඒ කියන්නේ සම්බාධක වගේ දැන් කිසිදු තාර්කික හේතුවක් නොමැතිව පනවලා තියෙනවා. ඒට හේතු ලෙස ඇමරිකන් පාර්ශ්වය සඳහන් කරන්නේ විස මද්‍රව්‍ය සහ සරණාගතීන්ගේ පැමිණීම සඳහා මෙම රජයන් ශ්‍රීටු දායකත්ව සලසන බවට තමයි චෝදනා කරන තමයි තිරුපති පැමිණීම සිදු කරන්නේ. කෙසේ නමුත් මේ වෙද්දී ලෝක අංක 1 ආර්ථික බලවතා විදිහට සලකන ඇමරිකාව මේ වෙද්දී දළ දේශ නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 29 ඉක්මවා ගිහිලා තියෙනවා. ඒ වගේම දෙවන ලෝක ආර්ථික බලවතා වන චීනය ඇමරිකන් ඩොලර් බිලියන 20 ආසන්නයට අවිල්ලා තියෙනවා. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයට ප්‍රධානතම හේතුවක් ලෙස චීන බුද්ධි වාර්තා පවසන්නේ චීනය ලෝක ආර්ථික බලවතා වේයයි බියෙන් ඇමරිකාව මේ වන විට පසුන් බවයි. ඒ හේතුවෙන් මේ වන විට 120ක තීරු බද්දක් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් පනවනු ලබලා තිනවා. මේ වෙද්දී චීනය මෙයට දැඩි ස්වභාවකින් පිළිතුරු ලබා දීමක් සිදු කරලා තිනවා. ඇමරිකාව වෙත චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු කියන්නේ ඇමරිකාව සමග වෙළඳ යුද්ධයක් නෙවෙයි. අපි ඇමරිකාව සමග ඕනම යුද්ධයකට අපි සූදානම්. මොකද මේ දී තායිවාන යුද්ධය ඇවිලෙයි කියලා බයක් සැකක් ඇමරිකාව සහ පිට රටවල් තුල තියෙනවා. ඒකත් එක්ක චීන දැඩි ප්‍රතිපත්තියකින් තායිවාන ආක්‍රමණය කරන බවට කෙසේ වෙතත් මේ සම්බන්ධ දිනවකනවණු පමණයි මේ වෙද්දී නිශ්චිතව නැත්තේ. ඒක හින්දා චීනය මේ වෙද්දී කියනවා දැවන්ත යුද්ධයකට ද්වන්ද්ව සටනකටවත් අපි ලෑස්ති ඇමරිකාව සමග. මේට ඇමරිකාවේ පෙන්ටගනය පිළිතුරු ලබා දුන්නා අපි චීනය සමග යුද්ධයකට සූදානම් කියලා. ඒට තව අත්දොවට වගේ තව කෙනෙක් දුන්නා මාධ්‍ය ප්‍රකාශයක් දුන්නා ඇමරිකානු පරිපාලනයේ ආරක්ෂක ලේකම්වරයා. ඔහු කියන්නේත් අපි චීනය සමග යුද්ධයකට සූදානම් බවයි. තවත් මෙවැනි තොරතුරු සමගින් අපි නැවත හමු වෙමු.